ලක්ෂ ගණන් ඒජන්ට්ලට සල්ලි දීලා රැවටෙන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. යුරෝපේ ලස්සනයි, යුරෝපේ මෙච්චරක් පඩි තියෙනවා, යුරෝපේ මෙන්න මෙහෙමයි කියලා හැමෝම කිව්වට යුරෝපෙට එන විදිහ කවුරුත් කියන්නේ නැහැ නේද? මට මෙච්චරක් දෙන්නකෝ මං ඔයාව ගන්නම්. වීසා එකක් එවන්න පුළුවන්. එතකොට ඔයාට එන්න පුළුවන්. ඔහොම නෙමෙයි බං, මේ විදිහට ක්‍රම තියෙනවා. මේකෙන් ආවොත් උඹට ගේමක් ගහ ගන්න පුළුවන්. මේ වගේ කතා ඔයත් අහලා තියෙනවද? හරි පාරෙන් යුරෝපෙට ආවේ නැත්තම් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදිව හරි ක්‍රමය දැනගෙන හරි විදිහට යුරෝපෙට එන්න. ආයුබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා යුරෝපේ ජීවිතේ මගේ YouTube channel එකට. ඉතින් ඔන්න සතියකට පස්සේ මම ආයෙත් ඔයාලව හම්බෙන්න ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හරි විදිහට යුරෝපෙට එන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් අය මගෙන් අහනවා කොහොමද මෙහෙට එන්නේ? ඔයා රුමේනියාවට ආවේ කොහොමද? අපිව ගන්න බැරිද? වීසා එකක් එවන්න බැරිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න අහනවා. ඉතින් ඒවට උත්තරයක් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. නිවැරදිව යුරෝපෙට එන්නේ කොහොමද? එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි ඉස්සරහදී කතා කරමු කොහොමද යුරෝපෙට එන්නේ කියලා. ලංකාවේ ඉන්න අපේ අයට වඩා මැද පෙරදිග වැඩ කරන අපේ අයට තමයි මේ විශේෂයෙන්ම කියන්නේ. මෙහි ඉඳන් කවුරු හරි කෙනෙක් ඔයාලට වීසා එකක් එවන්න ලක්ෂ ගාණක් දාන්න, අච්චරක් දාන්න, මෙච්චරක් දාන්න කිව්වට කවදාවත් ඔයා ඒ දේ කරන්න එපා. මොකද සාමාන්‍යයෙන් මැද පෙරදිගට ගෙන්න ගන්නවා වගේ පහසුවෙන් යුරෝපෙට එන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ ඔයාලා මුලින්ම. එන්න ක්‍රම තියෙනවා. ඒවට කාලයක් සහ යම්කිසි ක්‍රමයක් තියෙනවා. අපි එහෙනම් බලමු යුරෝපෙට එන්න තියෙන ක්‍රම මොනවද කියලා. පළවෙනි එක තමයි ඔයාට ස්ටුඩන්ට් වීසා එකකින් එන්න පුළුවන්. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාට යුරෝපෙට එන්න පුළුවන්. දෙවැනි එක තමයි සහ හොඳම ක්‍රමය තමයි ඔයාට ජොබ් වීසා එකකින් එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් කරා ඔයාට යුරෝපෙට එන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ස්පෙෂල් වර්කර්ස්ලට එහෙම නැත්නම් අපි කියන්නේ ඉන්ජිනියර්ස්ලා, ડોක්ටර්ස්ලා, IT ෆීල්ඩ් එකේ ඉන්න අයට එයාලට පුළුවන් EU බ්ලූ කාඩ් කියලා සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එකට ඇප්ලයි කරලා එයාලට යුරෝපෙට එන්න පුළුවන්. ඊට අමතරව ෆැමිලි ක්‍රමය. ඔයාගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් ඉන්නවා නම් අම්මා තාත්තා, ඊට පස්සේ ඔයාගේ දරුවෝ, වයිෆ්, හස්බන්ඩ් මේ අයව යුරෝපෙට ගන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රම ටික තමයි දැනට මම දැනුවත්ව නීත්‍යානුකූල විදිහට යුරෝපෙට එන්න පුළුවන් ක්‍රම ටික. මීට වඩා ක්‍රම දහස් ගාණක් ඇති, මීට වඩා ගෙන්නන කට්ටිය ඇති. ඒ අය මේකට කමෙන්ට් එකක් දාන්න කොහොමද ගෙන්නන්නේ කියලා. මම දන්න නීත්‍යානුකූල හරියට එන ක්‍රම ටික තමයි මේ. ඉතින් මගෙන් අහන කට්ටියට මේ විශේෂයෙන් කියන්නේ අනේ මාව අපිව ගන්න බැරිද? ඔයාට වීසා එකක් එවන්න බැරිද? ඒ අයට කියන්න තියෙන්නේ මට එහෙම කරන්න හැකියාවක් නැහැ. මමත් රුමේනියාවට ඇවිල්ලා මාස 10ක් වගේ කෙටි කාලයක් වෙන්නේ. ඉතින් මට වර්ක් පර්මිට් එකක් ඔයාලට හදලා එවන්න තරම් කම්පැනි ආයතනයක් මම අඳුරන ආයතනයක් නැහැ. මං වැඩ කරන ආයතනයෙන් එහෙම ඩිරෙක්ට් ගෙන්නන්නෙත් නැහැ. යාලා ගෙන්නන්නේ ඒජන්ට් කෙනෙක් හරහාම පමණයි. වීසා එකක් එවලා යුරෝපෙට එන්න පුළුවන්ද? මම ඇත්තටම එහෙම ක්‍රමයක් ගැන නම් දන්නේ නැහැ. මම දන්න ක්‍රමය තමයි ඔයාලට වර්ක් පර්මිට් එකක් එවලා යුරෝපෙට එන්න පුළුවන්. මොකද ඔයාලට අනිවාර්යෙන් එම්බසි ඉන්ටර්විව් එකක් තියෙනවා. එම්බසි ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒක පාස් වුණොත් තමයි ඔයාලට වීසාවක් වදින්නේ. ඔයාගේ પાස්පෝර්ට් එකට. එහෙම නැතුව වීසා එකක් එවන ක්‍රමයක් ගැන මම දන්නේ නැහැ. කවුරු හරි එහෙම ක්‍රමයක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ බලන අනික් අයට ප්‍රයෝජනයක් වෙන්න ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි. එහෙනම් පළවෙනියටම බලමු අපි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොහොමද යුරෝපෙට එන්නේ කියලා. ඒකට ඔයා පළවෙනියටම යුනිවර්සිටි එකක්, කොලෙජ් එකක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ යුනිවර්සිටි එකේ කොලෙජ් එකේ රෙජිස්ටර් වුණාම ඔයාට ඉන්විටේෂන් ලෙටර් එකක් එනවා. මේ ඉන්විටේෂන් ලෙටර් එක පාවිච්චි කරලා ඔයාට වීසා එකක් අරගෙන යුරෝපෙට එන්න පුළුවන්. මේක පහසු ක්‍රමයක්. හැබැයි ටිකක් වියදම් යනවා. ඔයාට මනි පෙන්වන්න අවශ්‍යයි. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. මේ ක්‍රමයෙන් ඔයාට යුරෝපෙට ආපුවාම ඉගෙන ගන්න අතරතුර පාර්ට් ටයිම් එකක් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඔයාගේ ටියුෂන් ෆී එක කවර් කරගන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ රට මතයි, ඔයා එන යුනිවර්සිටි එක මතයි ඒ කන්ඩිෂන් එක වෙනස් වෙනවා. ඔයාට කොච්චර වෙලාවක් පාර්ට් ටයිම් කරන්න දෙනවද කියන එක වෙනස් වෙනවා. ඒ රටේ තියෙන නීති අනුව. එතකොට ඒකෙදි ඔයාට මනි ඔයාගේ ෂෝ මනි පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මෙහි යුරෝපේ ඇවිල්ලා ඉන්න වත්කම් තියනවා කියලා පෙන්වන්න ඕනේ ඔයාට යුරෝපේ ඇවිල්ලා ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාගේ ලංකාවේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න ඕනේ. ඔන්න ඔය වගේ ක්‍රම කිහිපයක් තියෙනවා. කාට හරි ඒ ගැන වැඩිදුර දැනගන්න අවශ්‍යයි නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධ වීඩියෝ එකක් වෙනම කරන්නම්. මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය තමයි ඔයාට මෙහි යුරෝප් කල්චර් එකට හුරු වෙන්න පුළුවන්. මෙහි ස්ටුඩන්ට්ස්ලා ඔයා ආශ්‍රය කරනකොට මේ භාෂාවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාට. ඒ අය මිත්‍රයන් ඇති කරගෙන ඔයාට ඔපචුනිටිස් අවස්ථා හදා ගන්න පුළුවන්. ඉතින් ලොකු අවස්ථාවක් තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුරෝපෙට එනවා කියන එක.
වර්ක් වීසාවකින් එනවට වඩා ලොකු chance එකක් තියෙනවා ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් විදියට යුරෝපයට ආපුවාම යුරෝපේ ස්ටේබල් වෙන්න. ඉතින් මම දකින හොඳම සහ නිවැරදිම ක්‍රමයක් තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදියට යුරෝපයට එන එක. ඊළඟ ක්‍රමය තමයි වර්ක් වීසා එකකින් ඔයා යුරෝපයට එන එක. ඉතින් මේ විදිහට ඔයාට වර්ක් වීසා එකකින් යුරෝපයට එන්න නම් ඔයාට යුරෝප් කම්පැනි එකකින් ජොබ් ඔෆර් එකක් අවශ්‍යයි. ඒක ඔයාට ඒජන්සියක් හරහා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඇප්ලයි කරලා ඔයාට ජොබ් ඔෆර් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ජොබ් ඔෆර් එකක් ගත්තාම ඔයා ඒ කම්පැනි එකෙන් ඔයාට වර්ක් පර්මිට් එකක් ඉෂුව කරනවා ඒ අදාළ රටේ ගවර්න්මන්ට් එක හරහා. ඊට පස්සේ ඔයාට ඒක පාවිච්චි කරලා වීසාවක් ලබාගෙන යුරෝපෙට එන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට යුරෝපෙට ආපුවාමත් ඔයාට පුළුවන් රැකියාවක් කරලා කාලයක් ගියාට පස්සේ යුරෝපේ ස්ටේබල් වෙන්න. PR එක හදාගෙන ඊට පස්සේ සිටිසන්ෂිප් එක දක්වා ඔයාට යන්න පුළුවන් නිවැරදි ක්‍රමයක් තමයි වර්ක් වීසාවකින් යුරෝපෙට එන එක. ඊළඟ ක්‍රමය තමයි EU Blue Card කියලා සිස්ටම් එකක් තියෙනවා මේ යුරෝපය ඇතුලේ. ඒකට එන්න පුළුවන් ස්කිල් වර්කර්ස්ලට, හයි ස්කිල් වර්කර්ස්ලට. ඒ කියන්නේ ඉන්ජිනියර්ස්ලා, ඩොක්ටර්ස්ලා, ඒ වගේ හයි ස්කිල් වර්කර්ස්ලට පුළුවන් ඒ යුරෝපයේ තියෙන සැලරි රේන්ජ් එකක් තියෙනවා. ඒ රේන්ජ් එකට අදාළව Tamanට රැකියාවක් හොයාගන්න පුළුවන් නම් EU Blue Card කියන විශේෂ ක්‍රමය යටතේ යුරෝපයට සංක්‍රමණය වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව යුරෝපයේ ඉන්න සහ තමන්ගේ ෆැමිලි එක පිටින්ම යුරෝපයට ගෙන්න ගන්න හොඳම ක්‍රමයක් තමයි මේක. ඉතින් මේකෙන් එන්න පුළුවන් හයි ස්කිල් වර්කර්ස්ලට විතරයි. ඊළඟ ක්‍රමය තමයි ඔයාට පුළුවන් ෆැමිලි මෙම්බර්ස් ලව ගෙන්න ගන්න. එහෙමයි කියලා නැන්දා මාමා සීයා හැමෝම ගෙන්න ගන්න අපහසුයි ඔයාට. එහෙම ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් සාමාන්‍ය විදිහ තමයි ඔයාට පුළුවන් ඔයාගේ වයස අවුරුදු 18ට අඩු දරුවන් ගෙන්න ගන්න පුළුවන් පහසුවෙන්ම. අනෙක් දරුවනුත් ගෙන්න ගන්න පුළුවන් ඔයාට. හැබැයි එයාලා සම්පූර්ණයෙන්ම යැපෙන්නේ ඔයා මත කියලා ඔයා ඔප්පු කරන්න ඕනේ. එයාලට වෙනම ජොබ් එකක් නැහැ. මගෙන් කාලා බීලා තමයි මෙයා ජීවත් වෙන්නේ කියලා ඒ අදාළ ගවර්න්මන්ට් එකට ඔප්පු කරගන්න පුළුවන් නම් ඔයා ඉන්න රටේ ඔයාට ඔයාගේ ළමයිව යුරෝපෙට ගේන්න පුළුවන්. ඊළඟට ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් යුරෝපෙට ගෙන්න ගන්න පුළුවන් ඔයාට. ඒකට ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එක ඒ වගේ දේවල් ඒ අදාළ රටෙන් අදාළ එම්බසියෙන් ඉල්ලන නීත්‍යානුකූල ඩොකියුමන්ට්ස් ටික ඔයා ඉදිරිපත් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ හස්බන්ඩ්ව හරි වයිෆ්ව හරි යුරෝපෙට ගන්න. ඒකට වයස් සීමාවක් නැහැ. ඔයාට අදාළ නීත්‍යානුකූල ඩොකියුමන්ට්ස් ටික පෙන්නුවාට පස්සේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක රටෙන් රටට වෙනස් වෙනවා. ඒ ක්‍රමවේදයට අනුව ඔයාට ඔයාගේ හස්බන්ඩ්ව හරි වයිෆ්ව හරි යුරෝපෙට ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට අපේ ගොඩක් අයගේ තියෙන හීනයක් තමන්ගේ අම්මව තාත්තව තමන් ආදරෙන් හදපු අම්මව තාත්තව කොහොම හරි යුරෝපෙට අරන් ඇවිල්ලා මේ ලස්සන ඒ අයටත් පෙන්වන්න. ඉතින් මගෙත් තියෙන ලොකුම හීනයක් තමයි කවදා හරි මගේ අම්මයි අප්පච්චියයි මෙහෙට එක්කන් ඇවිල්ලා මේ මුළු යුරෝපෙම එයාලට පෙන්වන එක. ඉතින් එහෙම කරන්න පුළුවන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 65ට වැඩි දෙමාපියෝ ඉන්නවා නම් ඉතාමත් පහසුයි එයාලව අරන් එන්න. මොකද එතකොට එයාලා ලංකාවේ රැකියාවක් කරන එකෙන් ඉවත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒකටත් වයස් සීමාවක් නැහැ. ඒකටත් පෙන්වන්න අවශ්‍ය දෙමාපියෝ සම්පූර්ණයෙන්ම යැපෙන්නේ ඔයා මතින් කියන එක. ඒ කියන්නේ දෙමාපියෝ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ ඔයාගේ මුදලින්. එහෙමයි කියලා ඔයාට පෙන්වන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඔයාගේ දෙමාපියන්වත් මේ යුරෝපයට අරන් එන්න. ඒකට ඔයා සතුව තියෙන්න ඕනේ. ඒ දෙමාපියෝ ගෙනල්ලා ඔයාට ජීවත් කරන්න පුළුවන් මූල්‍යමය තත්වයක් යුරෝපය ඇතුලේ තියෙන්න ඕනේ. ඔයා සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇපාර්ට්මන්ට් එකක් ඔයාට වෙනම තියෙන්න ඕනේ. ලීගලි ස්ටේ කරන්න පුළුවන් තැන. අන්න ඒ වගේ රික්වයර්මන්ට්ස් කිහිපයක් තියෙනවා ඔයාටත්. ඉතින් ඒ විදිහට කරගත්තාම ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට යුරෝපෙට තමන්ගේ දෙමාපියන්ව. අවසාන ක්‍රමය තමයි මම දන්න විසිට් එකකට යුරෝපෙට එන්න පුළුවන්. ඉතින් දවස් 90ක ෂෙන්ගන් වීසාවක් ලබාගෙන ඔයාට යුරෝපෙට එන්න පුළුවන්. එතකොට රටවල් 29කට අධික ප්‍රමාණයක් මං හිතන්නේ 29ක්. ඔව් 29ක් තියෙනවා ඔයාට ඇවිදින්න. මම වැරදි නම් පහලින් ඔයාලා නිවැරදි කරන්න. මට මතක හැටියට රටවල් 29යි. ඉතින් මේ රටවල් 29ටම ඔයාට එක ෂෙන්ගන් වීසාවකින් ට්‍රැවල් කරන්න පුළුවන් විසිට් වීසා එකක් ලබාගෙන ආවොත්. ඉතින් ලංකාව වගේ රටක ගොඩක් අයට නම් විසිට් වීසා එකක් අරගෙන එන්න අපහසුයි. ඒකට ලොකු මුදලක් පෙන්වන්න ඕනේ ඔයාලට යුරෝපය ඇතුලේ ඇවිල්ලා වියදම් කරන්න තියෙනවා කියලා. එහෙම නැත්නම් ඔයාට ස්පොන්ස් කරනවා නම් කවුරු හරි ස්පොන්සර් ලෙටර් එකකින් ඔයාට යුරෝපයට එන්න ආරාධනාවක් කරනවා නම් ඒ ක්‍රමයටත් ඔයාට යුරෝපයට එන්න පුළුවන්. ට්‍රැවල් කරන්න මේකෙදි ඔයාලා අනිවාර්යෙන් යුරෝපෙන් පිට වෙන්න ඕනේ දවස් 90ක් ඇතුළත. මේ විදිහට ඇවිල්ලා ඉල්ලීගල් විදිහට ඉන්න අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් ඒක මම අනුමත කරන්නේ නැහැ. සමහර අයට ඒක හරියනවා. සමහර අයගේ ඒක වැරදිලා සම්පූර්ණ යාලගේ ජීවිතේම අඳුරු වෙච්ච අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා මම මේක අනුමත කරන්නේ නැහැ.
ඉතින් අනේ අපිවත් යුරෝපෙට ගන්න අපිට chance එකක් දෙන්න කියන අයට තමයි මේ විශේෂයෙන්ම මේ පණිවිඩය කියන්නේ. ඔය ක්‍රම ටිකට තමයි සාමාන්‍යයෙන් මෙහෙට එන්න පුළුවන් ක්‍රම මම දැනුවත්ව තියෙන්නේ. මීට අමතරව නීත්‍යානුකූල නොවන ක්‍රම සහ වෙනත් ක්‍රම තියෙනවා ඇති. නමුත් මම දන්නේ නැහැ සහ මම මේවා අනුමත කරන්නේ නැහැ. මේ තමයි නීත්‍යානුකූලව එන්න පුළුවන් හොඳම ක්‍රම ටික. ඉතින් මේ ඇරෙන්න වෙන ක්‍රමයකින් ඔයාලා යුරෝපෙට එන්න හදනවා නම් ඒක ඔයාලා ගන්න අවදානමක් විදියට හොඳට මතක තියාගන්න ඕනේ. හරි ක්‍රමයකට එන්න. හරි ක්‍රමයකට ආපුවාම ඔයාලට ගොඩක් බෙනිෆිට්ස් මෙහෙ තියෙනවා. යුරෝප කියන්නේ ජීවත් වෙන්න හරිම ලස්සනයි. කට්ටක් කන්න ඕනේ. තමන්ගේ රටක් නෙවෙයි වෙන රටක්. ඒක ස්ටේබල් වෙන්න අපිට කාලයක් යනවා. කල්චර් එකට හුරු වෙන්න කාලයක් යනවා. එතකොට ඉතින් ඒක සමහරෙකුට හොඳ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒක හරි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරි විදිහෙන් එන්න බලන්න පුළුවන් තරම් ඒ විදිහට આવොත් ඔයාට ගේමක් ගහගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ගේ ලොකු හීනයක් තමයි යුරෝපෙට එන එක. ඉතින් ආදරයෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා හරි ක්‍රමයට යුරෝපෙට එන්න ලක්ෂ ගණන් දීලා වැරදි විදිහට ඉල්ලීගල් ක්‍රමයකට ඔයා යුරෝපෙට ඇවිල්ලා අහු වුණොත් එහෙම ඔයාට ආය සමහර විට ජීවිත කාලෙටම හෝ අවුරුදු ගානකට යුරෝපෙට එන්න බෑ. මොකද දැන් මෙහි නීති ගොඩාක් තදයි. තාක්ෂණයේ දියුණුවත් සමගම බයෝමෙට්‍රික් දේවල් දියුණු වෙනවත් එක්කම මෙහි නීති ගොඩාක් තද වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයා ඉල්ලීගල් විදිහට ඇවිල්ලා මෙහෙදි අහු වුණොත් ඔයාට ආයි යුරෝප් සිහිනේ ඔයාගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා අමාරුවේ වැටෙන්න එපා. නිවැරදි ක්‍රමය දැනගෙන තමන්ගේ ස්කිල් එකක් හදාගෙන එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුරෝපෙට එන්න try කරන්න. ඉතින් මම දකින විදිහට වීඩියෝ එකක් බැලුව පළියට එහෙම නැත්නම් කෙනෙක් කිව්ව පළියට තමන්ගේ අනාගතය අමාරුවේ වැටෙන්න දෙන්න එපා. මේවා ගැන හොඳට හොයන්න, ස්ටඩි කරන්න, තමන්ගේ ස්කිල් එකක් හදාගන්න, යුරෝපෙට එන්න තමන්ව සුදුසු පුද්ගලයෙක් බවට පරිවර්තනය කරගන්න. ඒකට කාලය ඔයාලට තියෙන ඕන තරම්. එහෙම කරගෙන මේ කල්චර් එකට සුදුසු පුද්ගලයෙක් විදිහට එන්න. එතකොට ඔයාට ලේසියෙන්ම යුරෝපය ඇතුලේ ස්ටේබල් වෙන්න පුළුවන්. ඉතින් මම මේවා කරන්නේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ මට මැසේජ් දාලා අහනවා මෙහෙ ලස්සනයිද මෙහෙට එන්නේ කොහොමද? ඉතින් ඒ අයව දැක්කහම ඒ අයගේ මැසේජ් දැක්කහම මට හිතෙන දේවල් තමයි මම මේ කියන්නේ. ඉතින් මේ දේවල් මම ChatGPT එක Google මෙහෙ news මේ දේවල් බලලා මේවා ස්ටඩි කරලා මේ වගේ සාරාංශයක් අරගෙන තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් මොනවා හරි මේ වගේ වැරද්දක් තියෙනවා නම් මෙහෙ ඉන්න පරණ අය ඒක මට පැහැදිලි කරලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලා වැරද්දක් දකිනවා නම් ඒක කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න. එතකොට ඉස්සරහ වීඩියෝ වලදී මට පුළුවන් ඒ වැරද්ද හදාගෙන ඔයාලට නිවැරදිම තොරතුරු අරන් එන්න. ඉතින් ඒ වගේම තමයි ආදරයෙන් මතක් කරන්න ඕනේ. ගොඩක් අය කතා කරලා කියනවා අනේ අපිව ගන්න බැරිද? අපිට වර්ක් වීසා එකක් එවන්න, අපිට වීසා එකක් එවන්න. ඉතින් එහෙම ක්‍රමයක් වීසා එකක් එවන්න පුළුවන් ක්‍රමයක් නැහැ. කරන්න පුළුවන් ඔයාගේ හිතවතෙක් ඉන්නවා නම් එයාට පුළුවන් එයා වැඩ කරන ආයතනයත් එක්ක කතා කරලා ඒ ආයතනයේ නිලධාරීන් එකඟයි නම් ඔයාට ජොබ් ඔෆර් එකක් එවන්න. ඒ ජොබ් ඔෆර් එක එවුවට පස්සේ ඔයා ඒක සයින් කරලා එවලා ඊට පස්සේ ඔයාට වර්ක් පර්මිට් එකක් හදලා ඔයාට එම්බසි ඉන්ටර්විව් එකක් දාගෙන වීසා එකක් අරගෙන ඔයාට යුරෝපෙට එන්න පුළුවන්. නමුත් අන්ස්කිල් රැකියාවකට ඇවිල්ලා ඉන්න එහෙම නැත්නම් අලුතෙන් යුරෝපෙට ආපු කෙනෙකුට එයාලට මේ දේ කරන්න අපහසුයි. මොකද කම්පැනි එකකින් ඩිරෙක්ට් සේවකයෝ ගන්නෙ නැහැ සාමාන්‍ය සේවකයෙක් කිව්ව පළියට. එයාලා ඒජන්ට් කෙනෙක් හරහා විතරයි මේ දේ කරන්නේ. මොකද වගකීමක් ගන්න බැරි නිසා. මොකද අපි කතා කරලා ලංකාවේ කෙනෙක්ව ගෙන්නුවොත් එහෙම මොනවා හරි ක්‍රමයකින් හිතන්නකෝ අපි කතා කරලා මෙහෙම ලංකාවේ කෙනෙක්ව මෙහෙට ගෙන්නුවා කියලා. නමුත් ඒ කෙනා ඇවිල්ලා මාසෙකින් දෙකකින් යනවා වෙන රටකට. එහෙම නැත්නම් එයා මොනවා හරි අනීතික දෙයක් කරනවා. කවුද ඒකේ වගකීම ගන්නෙ? ඒ නිසයි ලංකාවේ අය මේක ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ. ඇත්තම කතාව ඕක මෙහෙ ඇවිල්ලා ඉන්න අයට ඔයාලා කිව්වට මුන් කුහකයෝ, ඉරිසියාකාරයෝ මෙහෙම ලංකාවේ ඉද්දිබම් මාත් හිතුවවක. මටත් හිතුණා. හැබැයි මෙහෙට ආවට පස්සේ තේරෙනවා ඒකේ තියෙන අවදානම. ඇත්තම කතාව බං ඉතින් එහෙම වගකීමක් ගන්න කවුද කැමති? දැන් මම වුණත් මම කවුරු හරි ගැරන්ටි කරලා කොහොම හරි ආයතනයෙන් කතා කරලා ගෙන්න ගත්තා කියන්නකෝ. ඒ ගෙන්න ගත්ත කෙනා අනීතික විදියට මෙහෙ වැඩක් කරනවා. එහෙම නැත්නම් මේ රටෙන් පැනලා යනවා හොරෙන්. එතකොට ඒකේ වගකීම සම්පූර්ණයෙන් එන්නේ මගේ මතට. සමහර විට මට රැකියාව නැති වෙන්න පුළුවන්. සමහර විට මට ආයේ ජීවිත කාලෙටම මගේ කිසිම කෙනෙක්ව යුරෝපෙට ගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මෙහි අය ඒක ගැන ලොකු උනන්දුවක් කරන්නේ නැත්තේ. මොකද ඒ වගේ දේවල් ඕන තරම් මේ රුමේනියාවේ මේ යුරෝපය ඇතුලේ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආයතනත් විශ්වාස කරන්නේ නැහැ අපි ගිහිල්ලා ඩිරෙක්ට් කෙනෙක්ව ගෙන්නන්න කියලා කිව්වට. ඒ වගේම තමයි අනික් කරුණත් අපි වගේ සාමාන්‍ය සේවකයන්ට මේ වගේ කම්පැනිත් එක්ක ඩිරෙක්ට් කතා කරලා ලංකාවෙන් කට්ටියව ගෙන්න ගන්න අපහසුයි. ඒකට යාලා ඒජන්ට් ලව පාවිච්චි කරනවා. ඉතින් මේක ගැන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපේ ලංකාවේ ඉන්න අය සහ මැද පෙරදිග ඉන්න අපේ ආදරණීයන්. ඉතින් ඒ කාරණාව හින්දා
අපි එක්ක තරහ වෙන්න එපා. ඇවිල්ලා ඉන්න අය එක්ක තරහ වෙන්න එපා. එයාලත් ඊටාම අපහසුයෙන් මෙහෙ ඇවිල්ලා වැඩ කරගන්නේ. පේන තරම්වත් සුන්දර නැහැ මෙහෙ. ඉතින් ඒ නිසා ඔයාලා ඒජන්සියක් හරහා හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ මොනෑම්ම අයුරකින් නිවැරදි ක්‍රමවේදයකටම යුරෝපෙට එන්න බලන්න. ඉතින් ඔන්න ඔය කාරණා නිසා ස්කෑම් වලට අහු වෙන්න එපා. ලක්ෂ ගණන් සල්ලි නිකන් දීලා අහු වෙන්න එපා. නිවැරදි තොරතුරු දැනගෙන හරි පාරෙන් යුරෝපෙට එන්න. ඔයාලට පුළුවන් chat GPT වගේ AI assistant එකක් පාවිච්චි කරලා හරි තොරතුරු දැනගන්න. Google එකේ බලන්න පුළුවන්. ඒ අදාළ රටේ government site එකට ගිහිල්ලා ඔයාලට විස්තර බලන්න පුළුවන්. ඒ භාෂාවල් තේරෙන්නේ නැත්නම් translate කරලා බලන්න. එහෙම නැත්නම් AI assistant කෙනෙක්ගෙන් අහලා බලන්න. ඔයාලට දැන් තාක්ෂණයත් එක්ක ඕන තරම් ක්‍රම තියෙනවා මේ වගේ නිවැරදි දේවල් හරිද වැරදිද කියලා බලාගන්න. ඉතින් ඒ නිසා එහෙම ක්‍රම තියෙද්දිත් ඒව බලන්නේ නැතුව බොරුකාරයන්ට අහු වෙලා ජීවිතේ වරද්ද ගන්න එපා. ඉතින් මේ ටික තමයි අද දවස් ඇතුළත අපි කතා කරේ. හරි පාරෙන් යුරෝපෙට එන්න, වැරදි විදියට නීත්‍යානුකූල නොවන විදිහට යුරෝපෙට ඇවිල්ලා ජීවිතේ වරද්ද ගන්න එපා කියන එක තමයි මන් දෙන උපදේශය ඔයාලට. ඉතින් මෙතෙක් වෙලා මාව බලාගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ විස්තර දැනගන්න, යුරෝපේ ගැන අලුත් විස්තර දැනගන්න මේ channel එක subscribe කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකක් අරගෙන එනකොට මට ඒක ප්‍රයෝජනවත් වෙයි. මොනවද ඊළඟට කතා කරන්න කියන එක සම්බන්ධව. ඉතින් ලබන සතියේත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක් හැමෝටම.